හායි යාළුවනේ ඉතින් කොහමද? අද වීඩියෝෙන් මම කියලා දෙන්නේ Free Fire Advanced server එකක්. ඒ කියන්නේ ඩයමන්ඩ් හම්බෙන Free Fire Advanced server එකක් හදන හැටි. ඉතින්ලානේ අපි වීඩියෝට යන්න කලින් පොඩි දේවල් ටිකක් මතක් කරනවා. ඉතින් බොස් ඔන්න විශේෂම කාරණාවක් තමයි අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ වල උඹලා කමෙන්ට් එකක් දාලා gift එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් මේ gift එක දිනා ගන්න උඹලා දාන කමෙන්ට් එකට like 50ට වැඩියෙන් කොහොමද තියෙන්න ඕනේ. ඉතින් like 50ට වැඩියෙන් තියෙන ඔය කමෙන්ට් එකටත් ඉතින් gift එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනට කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාලා මගේ channel එක subscribe කරන්න 2k subscribe යන්න. ඉතින් බොස් ඒ වගේම තමයි ඔන්න විශ්වාසවන්තම අඩු මුදලකින් උඩට thumbnail නිර්මාණය කරගන්න පුළුවන් අපෙන් සුපිරි. ඉතින් මෙන්න මේ number වලට අපිට දැම්ම message එකක් දාන WhatsApp එකෙන් ඔයාලට thumbnail නිර්මාණය කරගන්න ඕන. ඉතින් බොස් තව කතා කරන්න ඕනේ අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අනෝයා Google එකට ඇවිල්ලා Free Fire Advanced server කියලා search කරගන්න. ඉතින් අනෝනේ එහෙම search කරගත්තට පස්සේ මේ උඩින් එන website එකට තමයි යන්න ඕනේ. ඉතින් මේ website එකට ඔයා log වෙන්න. ඉතින් ඔන්න මේ වගේ තැනක් ආවම මෙන්න මෙතන තියෙනවා මේ login Google කියලා එකක්. ඉතින් මෙතනින් මම මේ login Google කියන එක ටච් කරලා මගේ Gmail එකකින් log වෙනවා. ඊට පස්සේ අරනේ ওই ටික හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඊට මෙතනට වැටුණා පස්සේ ඔයා මෙන්න මෙතනට මේ එක ටච් කරලා මෙතනට ඔයගොල්ලෝ Gmail එකක් ඇඩ් කරන්න. ඉතින් මම මෙතනට Gmail එක ඇඩ් කරලා මෙතන මේ join now කියන එක ටච් කරනවා. ඉතින් ඔන්න ඒ ටික හරි. දැන් ඉතින් මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඊළඟ මේ වගේ තැනකට ආවම අර පේනවා ඇති නිකන් මෙතන තියෙන පොත් දෙකක් වගේ සලකුණක් පෙන්නලා ඉන්නේ ඒක ඔයා ඒ කෝඩ් එක කොපි කරගන්න. මොකද ඒක අපිට අවශ්‍යයි ඉස්සරහට. ඒක නිසා ඒක කොපි කරගන්න. ඊට පස්සේ ඔයා ඒක කොපි කරගත්තා පස්සේ මෙන්න මෙතන download APK කියන එක දීලා මේක download කරගන්න. ඉතින් ඔය තියෙන්නේ මම download කරගත්ත APK එක. ඒ කියන්නේ Free Fire Advanced server එක. ඉතින් මම මේ විදිහට දැන් Free Fire Advanced server එකට log වෙනවා. ඉතින් මේ ඇඩ්වාන්ස් සර්වර් එකේ තියෙන්නේ guest account ඉතින් guest account එකක් තමයි අපිට හදන්න මෙතන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ වගේ ආවම ඉතින් ඔයාලට මේ ටික ඕන දන්නවනේ නමක් දීලා normal එක හදාගන්න. ඉතින් ඔය ටික හදාගත්තම ඔන්න දැන් තමයි විශේෂම කාරණාව තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන කෝඩ් එක ඇඩ් කරන්න. අපි අර copy කරගත්ත කෝඩ් එක ඇඩ් කරන්න මෙන්න මෙතනට එනවා. නැත්තම් ඔයගොල්ලෝ හදන්න බෑ ඇඩ්වාන්ස් සර්වර් එකේ. ඊට මම මේ විදිහට copy කරගත්ත කෝඩ් එක මෙතනට ඇඩ් කරනවා. ඊට මෙන්න මෙතන මේ කහපාට බටන් එකේ ඔබලා අපි ඉස්සරහට යන්න. දැන් ඉතින් අපි ඔන්න ඇඩ්වාන්ස් සර්වර් එක හදලා ඉවරයි. ඉතින් යාළුවනේ දවස ගානේ මොන්න මේ ඇඩ්වාන්ස් සර්වර් එක ඔයගොල්ලෝ ඩයමන්ඩ් හම්බෙනවා. ඒ වගේම ඔයගොල්ලෝට මේ ස්ටෝර් එකෙන් ඕන දෙයක් අරගන්න පුළුවන්. ඩයමන්ඩ් එකට ඕන දෙයක් තියෙනවා. ඉතින් බොස් ඔන්න මේ තියෙන මම හදපු ඇඩ්වාන්ස් සර්වර් එක. ඉතින් ඉස්සරහට එන්න තියෙන හැම දෙයක්ම මේ ඇඩ්වාන්ස් සර්වර් එකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න උඹලත් දැම්ම ඇඩ්වාන්ස් සර්වර් එක හදාගන්න. ඉතින් සූපිරි. එහෙනම් බොස් ඔන්න මම අද වීඩියෝ එක සමු ගන්නවා. ඔක්කොමට සුබ දවසක් වේවා.